friends. Only thing අද කියන්න තියෙන්නේ සුපිරිම ගේම් එකක් වෙන Ocean Storm කියන ගේම් එක. ඉතින් ඔයගොල්ලෝ මේක දන්නවත් ඇති. නයිකස් එක උඩ වැඩි ගන්න. හරි friends. අද ගෙනලා තියෙන ඉතින් Ocean Storm කියන ගේම් එක. හරි. අද පොඩි දෙයක් මිසින් වගේ මට පේනවා. මමද ඉන්නවා මිසියක් ඉන්නවා. ඉතින් මේ ගේම් එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න. සර්වයිවර් ගේම් එකක්. මේකට ඔයගොල්ලෝ දිගටම ගේන්න ඕනද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඔබ කලින් වීඩියෝ එකට කමෙන්ට් දාලා තිබ්බේ නැහැ කවුරුත්. ඒකින්ද හැමෝම ලයික් එකක් දාලා කමෙන්ට් කරලා බලන්න කවුරුනොත් කමන්නේ. හරි අපි නිව් ගේම් දෙමු. නීතින්නේ බාණ්ඩේ. පොඩ මේ සෙටින් ටික හදාගන්න ඕනේ මට පොඩ අල්ලන්නේ මේක සෙටින් ටික නා. හරි අපි ගේම් එකට ආපු ගමන් බේසික් ආයුධ ටික තියෙනවා නේද? පොඩ්ඩක් මේ අයිකන් තියෙන විදිහ මම වෙනස් කරනවා. මට පුරුදු විදියට. කලින් මම මේක ප්ලේ කරලා තියෙනවා. හරි මේක මෙතන තියමු. මේක මෙතනින් මෙන්න මේක මෙතනින් දාලා මේක මෙතන. හරි ඔන්න ඔය විදිහට මම මේක ඇප්ලයි කරගන්නම්. අපුණි මාරියා දසක් එහෙම කපලා වලින් මේක සුපිරිම ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. මේක 100 million downloads තියෙනවා. ඒ වගේම 4.5 stars එකම 1 million downloads තියෙන මේ සුපිරිම ඕපන් වර්ල්ඩ් ගේම් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන link එක ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරලා ගිහලා එහෙනම් ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. සුපිරිම ගේම් එක පොඩ්ඩක් අපි දැන් වටේ යමු. මම ඉස්සර ගහලා තියෙන මේ ගේම් එක ඉස්සර ගහලා තියෙනවා. හැබැයි ඉස්සර ගහද්දි නම් මෙහෙම බෝට්ටුවක් තිබ්බේ නැද්ද කොහෙද? කලින් නම් මේ වගේ බෝට්ටුවක් තිබ්බේ නැහැ. මේ කුල්ලෝ ඔය බෝට්ටුවේ රවුමක් යන්ද? සීයේ මමත් පොඩ්ඩක් එක තමයි මේ බැලුවේ. ගයිස් මේකෙත් අපි වටයක් යවුන්ද? තාකින් යන් මං අර පැත්තේ මොකද්ද තියෙනවා? අර කුල්ලෝ ඒක නිකන් ගරාජ් එකක් වගේනේ. ඕසියේ මාත් බැලුවේ ඒක තමයි. ඒකේ සොම්බල ඉඳි දන්නේ. සොම්බිලා අනේ මේ පාඩුවේ යන සොම්බිලා නෑ මේ. ගයිස් හැබැයි සොම්බිලා කිව්වම තමයි මතක් වෙන්නේ මේකේ භයානකම දේ තමයි සොම්බිලා. මේක ඇත්තම යෝ සොම්බිලාත් ඉන්නවා. මේකෙදි මම ඔයාලට ඉස්සරහදී පෙන්නනවා මෙන්න මෙතන මඩුවක් වගේ තියෙනවා. මේක අද අපිට අදරෑ මේක ඉන්න පුළුවන්. යක් හොඳ පොට්ටයක්. කාර්ය හුත්තියා මම හිතන්නේ මම ඉස්සර ගහදී මෙහෙම නෙමෙයි වහන්නේ තිබ්බේ. කාර්යයක් නම් තිබ්බ කොහොම හරි. හැබැයි මේ උඩේ නිකන් මොකක් හරි පොඩ අල්කඩියාවට හදලා. ඒකට බලන්න නගර පොඩ. උනේ වීල් එකත් එහෙම වෙනස් කරලා ගයිස්. කන්ට්‍රෝල් ටිකක්. පොඩ්ඩක් මේක කන්ට්‍රෝල් දින විදිය වෙනස් කරගමු ගයිස්. මෙන්න මෙහෙම. හරි. පොඩ්ඩක් පැදලා බලමු. මේ වහන අපිට එලවතක් ගයිස්
උල්ලු ඔය වහනේ කොහරි යන්කෝ. දැන් යන්න බෑසීයේ. යාළුවන්ට කියලා දෙන්න ඕන. උල්ලු එන බඩගිනිනි. මේ හරිය 5 star hotel එකක් නේද හොයාගන්න. 5 star hotel නේද? හරි. අන්න අර පැත්තේ අන්න අතන 5 star hotel එකක් තියෙනවා. අන්න අර බංකරයක් එක තියෙන 5 star hotel එකක් ඉන්නේ. සියතන්ට ගිහින් හොඳට බඩ පිරෙන්න කාලේ ඉන්න. හරි කුල්ලු. thanks. අබෝ මේ කැලේ මොන ඩයිනෝසර් මොන සොම්බිල 5 star hotelද මොකද කිව්වේ නෑ කියලා බලන්නකො 5 star hotel එකට නිදට සලකයි නෑ හරි friends මේක අපිට crafting එකක් තියෙනවා stone pickaxe stone hatchet torch handmade ammo මේකේ හොඳ තුවක්කු වර්ගයක්ම තියෙනවානේ මේ මේවා හදන්න මම දන්නවා මේක මෙන්න මේ තුවක්කුව හදලා තියෙවි පට්ට මේවා හදන්න මේකට ආයන් 150ක් විතර වුණා අපි ඔයගොල්ලෝ ගේම් එකට ආපු ගමන් ඩේලි ටාස්ක් දින කරන්න wood 25 collect wood එක එකතු කරනලු ලී මේක දවස් 12ක් තියේ ඉන්න බලන්න පල්ලෙහාට යන්න මේක තියෙනව නේද මේකේ පල්ලෙහාට යන්න එහෙම තියෙනව නේද ඔයගලන්ට ලොකු ප්‍රශ්නයක් තමයි මැප් එකේ කොහොමද මැප් එක නැති කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මැප් එකකින් යන්නේ කොහොමද කියලා. ඔයගලන්ට මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලෝ බලාගත්ත හැකි අන්න අතන ඔයගලන්ට පේනවා තියෙනකො මම ඔයගොල්ලෝ පෙන්නන්න. මේ තියෙන්නේ මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා ඔයගොල්ලෝ පේනවා තියෙන්නේ. අන්නේ අයිකන් එකේ බුවන් පස්සේ ඔයගොල්ලෝ යනවා මෙතනින් දැක්කනේ. දැන් අපි wood 25ක් මේක ගසෙන් ගස කොටලා කරමු. අනේ friends මේ කොහොම හරි මේක මම ඔයගොල්ලන්ට ටාගට් එක දෙන්නම් views 100 දැන්ට 10 කරමු. දැන්ට views 10 ටාගට් එක අපේ මගේ. ඔයගොල්ලන්ට මම මේකට views 10 තමයි ටාගට් එක මේකේ. ඔයගොල්ලෝ ඒ ගෝල් එකට ගාලා ඔයගොල්ලෝ කොහොම හරි කම්ප්ලීට් කරන්න ඕන මට උදව් කරන්න. අපි wood මේක කියලා තියෙන විදිහට කරමු. මම මේක පළවෙනි දවසේ වැටි කරලා මේ වීඩියෝ නවත්තන මෙතනින්. අර කොට වලට ගහද්දි guys වැඩිපුර ලී හැමෙනවා. ඒගොල්ලෝ ලොකු ප්‍රශ්නයක් තමයි ඔයගොල්ලන්ට මේකේ අපි ගේම් එක ගස් හැම කපලා ඒ ගස් ඉවරනම් පස්සේ අපි ආයේ ගේම් එකකින් බැක් වෙලා එද්දි ඒ ගහ ආයෙත් කපන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. අපි දැන් level 2 පට්ට level දෙකකට ලීක් යති දන්නේ අපිට දැන් 50ක් ඇති වෙයි. ඇති කොහම අපි යන් දැන් ඊළඟට තියෙන්නේ ගල් ටිකක් එකතු කරන්න. ගලකින් පේන තෙක්මානක නැහැ. මට මතකයි අර පැත්තේ කත්නවා ලයිට් එක දාන්නම්. ඒ ගමම්ම සත්තු දෙකෙන් තුන් දෙනෙක් ඉවරක් කරමු. අර පැත්තේ ගලක් තියෙනවනේ. ඔව්. මේ වහනෙන් ගිහිල්ලා හප්පට හැදුනේ. අපි උසිුණා විතරයි. හරි අර ගුණා විවරයක් කරා. උගේ මස්ටික් ගමු. අනිතින් ගිය උගේ හම් ටික මේක තෙල් කුට්ටිය වගේ ගමු. guys හරි දැන් අපි දැන් ටක් ගාලා එන්න ඕන ගෙදර.
කොහොත් ඒකට දැන් මුලම ගස් ටික කඩාගෙන යනවා. අපිට ගාලා ගාලා ටික කඩාගෙන යමු. මේ ෆ්‍රෙන්ඩ්ස් ගාලා ටික නම් කඩාගෙන ඉවරයි. දැන් අපි පිකෙක්ස් එකකුයි පොරවකුයි හදන්න දාමු. එකත් ඇදුණා. දැන් පිකෙක්ස් එකත් හදාගමු. ගායිස් මෙතන වල හැක්කින් ඉන්නලු. ටක් ගාලා යන් අපි මෙතනින් පැන ගන්න ඕනේ. මෙතන වැඩි වෙලා ඉන්න කොහොමද නෑ. හරි. තව අපිට මොකද්ද ගිනිමැලයක් හදලා ඒක ප්ලේස් කරන්න ඕනේ. හරිනේ. ලීඩියක් කඩාගමු. හරි ෆ්‍රෙන්ඩ්ස් වුඩ් ටික නම් කඩාගෙන ඉවරයි. මෙතනින් ගල් ටිකක් කඩාගෙන යන්න. හරි. හදන්න බැරිද යාම? අයියෝ. හරි. අපි යන්න දැන් ටක් ගාලා ගෙදර. අපි දැනට ඉන්න හදන් ඉන්න බේස් එක ගාවට. guys yang api produk lag ना guys गणंग गने पा वीडियो करत दी हाय फ्रेंड्स अभी गिने मैंने hari guys apa yang tadi make place kerala bener bener fuel hari අපි ඕනන් එනම් දවසේ වැඩ ඔක්කොම ඉවරයි. හරි අපි දවසේ වැඩ ඉවරයි. දස් ටිකක් කපන් ඉන්න ඕනේ. ලීමදි අපේ කැම්ප් ෆයර් එකට දාන්න. අපේ ගණී වීඩියෝ එකයි අර වකු ගේම් එකයි ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම ගිහිල්ලා පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එක දැම්ම ගිහිල්ලා ඒ වීඩියෝ ටික බලන්න. අපේ channel එකේ ගොඩක් subscribers දැන් ප්‍රමාණයක් ඉන්නවා. දැන් අපි subscribers ලා target එක තමයි ඔයගොල්ලෝ මම දෙන්න target එක වෙනුවට subscribers ලා 200 නෑ 500 දෙන්න target එක තමයි අපිට තියෙන්නේ. අපි දැන් 200ක් ගහලා ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ අපිට අනිවාර්යෙන්ම sub එකක් දෙන්න. ඉතින් මම අදට ගිහිල්ලා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම YouTube channel එක follow කරලා like කරලා comment කරන්න. පුළුවන් තරම් එක චුට්ටක් හරි බලන්න comment කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.